ඒක නිසා අපි බලමු දැන් ඉතින් හතරවන චිත්ත වීති කාණ්ඩයේ අද කතා කරන්නේ තදාලම්බන නියමය ගැන. මේ තදාලම්බන නියමය කියන්නේ ඉගෙන ගන්න කියන්නේ මේක දැන් ඔයගොල්ලෝ දන්නවා චිත්ත වීතියක් තුල චිත්තක්ෂණ 17ක් තියෙනවා. චිත්තක්ෂණ 17 කියලා කියන්නේ චිත්ත වීතියක මේ ඒ චිත්තක්ෂණ 17 තුල විවිධ කටයුතු 17ක් තමයි තියෙන්නේ. සිතේ ඇති වෙන විවිධ අවස්ථා 17ක්. ඒ අවස්ථා 17න් වැදගත්ම එක තමයි මේ තදාලම්බන අවස්ථාව. ඔයගොල්ලන්ට මතක ඇතේ ජවන්හත දිව්වහම කියන්නේ මහන්තාරම්මන චිත්ත වීතිවල ජවන්හත දිව්වහම තදාලම්බන දෙකක් හට ගන්නවා. මහන්තාරම්මන චිත්ත වීතිය. ඒ මොකද ඒ තදාලම්බණයෙන් කරන්නේ මෙහෙම අල්ලලා තියෙන එක. ඇහැට ආපු රූපය මනෝ විඥානයේ මගේ මනෝ විඥානය කියන්නේ බෑයකට මේ චක්කු විඥානෙනි පිටෙන්දි කියන්නේ. චක්කු විඥානේ මොකක් කිව්වත් විඥානේ. විඥානේ මගින් මේ මනෝද්වාරයට සටහන තියෙන වෙලාව. තදාලම්බන දෙකක් වෙන්නේ චක්කු ප්‍රසාදේ පවතින රූපය චක්කු ප්‍රසාදයෙන් අරගෙන මනෝද්වාරයේ සටහන් කරනවා. එතකොට එතන ක්‍රියා දෙකක්. මෙතනින් ගන්නත් ඕන මෙතන තියන්නත් ඕන. ඒක නිසා තමයි තදාලම්බන දෙකක් ඇති. චිත්ත වීති මතකද මන්ද? තදාලම්බන දෙකක් ඇති වෙනවා. එතකොට දැන් අපි මෙහෙම හිතමු. ඇහෙන් රූපයක් දැකපුවාම ඇහැ වහගත්තාම ඒ රූපේ හිතේ පේනවනේ. හිතේ තියෙන බව පේනවද නැද්ද? ඒ හිතට ගිනිච්ච අර තදාලම්බන දෙකේ. නැතුව අපි නෙමෙයිනේ හිතේ මේක ඇන්දේ. අපිට ඒක කරන්න බෑ. දැන් අපි මොකක් හරි දිහා බලලා මං හිතනවා මේ කෝප්පේ කියන්න. මේක දකිනකොට ඕගොල්ලෝ හිතන්න බලවත්ව හිතන්න මේ රූපය මගේ මනෝද්වාරයේ සටහන් නොවේවා. ඇහැ වහලා බලන්න සටහන් වෙලා නැද්ද කියලා. ඒ තමයි තදාලම්බන වල අපි මේ මනසින් කොහොම හිතුවත් චිත්ත වීතිය ඇතුලේ තදාලම්බන දෙක වැඩ කරනවා. වළක්වන්න බෑ. ඒ තදාලම්බන චිත්තක්ෂණ දෙක වැඩ කරනවා. වළක්වන්න බෑ. ජවන්හත දුවනවානේ. දැන් ජවන්හත මොකක් හරි කුසල හරි අකුසල හරි මේ අර සිත් 54න් මොකක් හරි සිතක් දුවනවා. ඒ කියන්නේ සිත හත් වාරයක් දුවනවා. මොකක් හරි චිත්තයක් හත් වාරයක් දුවනවා. ඒ හත් වාරේ දුවල ඉවර වෙනකොටම ඊළඟ චිත්තක්ෂණයේදී අරමුණ ගන්නවා. ඊළඟ චිත්තක්ෂණයේදී තියෙනවා. ඒක ඒ විඥාන ධාතුවේ තියෙන සුවිශේෂී දෙයක්. දැන් ඔය තදාලම්බන දෙක කාට හරි පුළුවන්ද ඔය තදාලම්බන දෙක ඇති වෙන්නේ නැහැ කියන්නේ? දැන් මම ඒකනේ කිව්වේ දැන් මේක සටහන් නොවේවා කිව්වොත් වෙනෝනේ. ඒ වෙන්නේ අරකින් තමයි. ගන්නවා තියෙනවා. තදාලම්බන මේ තදාලම්බන නියමයි. ඇයි එහෙම එකක් වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? දැන් මේක අපිට නවත්තන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඇයි එහෙම වෙන්නේ කියන කාරණය තමයි අද අපි කතා කරන්නේ තදාලම්බන නියමය යට. බොහොම පරිස්සමෙන්ම මේ ටික අහගෙන යන්න නැත්තම් තේරෙන්නේ නැති වෙනවා. දැනටමත් ඕගොල්ලෝ දන්නවා ඇහැට කනට දිවට කයට කියන මේ ඉන්ද්‍රියන් පහට මොකක් හරි අදාළ අරමුණක් ආපాతගත වුණාම ඒ අරමුණ එතන නොනවති මේ මනෝද්වාරේ මනසටත් යනවා කියලා. එතන නොනවති මනසටත් යනවා කියලා. අන්නේ ඉන්නේ ඒක තමයි මේ විස්තර කරන්නේ. ඒතොර ඒක ඇතුලේ ගොඩාක් දේ වෙනවා. ඒ වෙන දේවල් ටික ඔක්කොම අද කතා කරනවා තදාලම්බන නියමයේ යටතේ. දැන් බලන්න. චිත්ත වීතීන්හි ඇතුළත් සිත් විපාක ක්‍රියා හා කර්ම වශයෙන් තුන් කොටසකට බෙදෙන්නේ. ඔන්න දැන් මුලින්ම තේරුම් ගන්න චිත්ත වීතියක් ඇතුලේ කියන්නේ චිත්ත වීතියක් ඇතුලේ චිත්තක්ෂණ 17ක් නේ තියෙන්නේ. ඔය චිත්තක්ෂණ 17 බෙදෙන්නේ විපාක ක්‍රියා කර්ම හැටියට. අසේක මේ පෘථග්ජනයින්ට කර්ම රැස් වෙනවා. අසේකේ කියන්නේ රහතන් වහන්සේලාට ක්‍රියාවක් වෙන්නේ. ඒ අර අපි කතා කරානේ පංචද්වාරා වර්ජනය දක්වා ඔත්තප්පන ඒ අවස්ථාව පංචද්වාරා වර්ජනය දක්වා ඒ දක්වා අනිත් පැත්තෙන් මනෝද්වාරා වර්ජනය දක්වා ඒ ඇති වෙන ටික పూర్ව කර්ම
අලුත් අරමුණ එක තීනේව නෙවෙයි పూర్ව කර්ම. එතකොට එතනදී ඒ పూర్ව කර්ම හැටියට ඒ ටික දුවනවා. ඊට පස්සේ මෙතන ජවන් 7යි තදාලම්බනේ ටික අලුත් කර්ම හැටියට ඒ ටික දුවනවා. භවාංග කොහොමත් කර්මයේ අයිති වෙන්නේ නැහැ. ඒවා විපාක විතරයි. ඒ බව ඒ අවස්ථාවෙහි දැක්වුණු නමුදු විශේෂාවබෝධය සඳහා මෙහි යලිත් දක්වනු ලැබේ. එසේම තදාලම්බන පිළිබඳ නියමය විශේෂයෙන් දක්වනු ලැබේ. චිත්ත වීතීන්හි ආදීෙහි පැනෙන ආදී කියලා මෙතන කියන්නේ අර මුල් කොටස. හොඳ ආදීය කියන්නේ මුල් කොටස. මුල් කොටසේ පැනෙන භවංග චලන හා භවංග උපච්ඡේද. ඒ තුන මතකයිනේ. දැන් ඇහැට රූපයක් අරමුණු වෙන කියන්නේ ඇහි රූපයක් ආපాతගත වෙනකොටම භවංගයට කොහොමත් යනවා. භවංග ඊට පස්සේ භවංග රූපෙත් එක්ක භවංගේ සැලෙනවා. මේ තුන වෙනවනේ. භවංග චලන භවංග උපච්ඡේද. ඒ චිත්ත වීතීන්හි එතකොට ඒ චිත්ත වීතීන් වර්තමානයේට අයිති නැහැ. මෙතන වර්තමානයේට අයිති නැහැ කියලා කියන්නේ අර ස්පර්ශ වෙන රූපයත් එක්ක තාම සම්බන්ධ නැහැනේ. ඒ නිසා ඒවා ඔක්කොම අතීත කර්ම. අතීතයට තමයි යන්නේ. ඕහු වීති මුක්ත යෝය. මේ වීති මුක්ත කියලා කියන්නේ අලුත් චිත්ත වීතියෙන් තාම ඒ කියන්නේ දැන් එක චිත්ත වීතිය තමයි. නමුත් අලුත් අරමුණත් එක්ක තාම එයා බැඳිලා නැහැ. ඒ නිසා ඒ වීති මුක්ත කියලා කියනවා. වීතිසිත උපදීමට මුලදී පවත්නා සිත් දක්වනු පිණිස ඔව්හු යොදනු ලබති. ඔව්හු විපාකයෝය. ඔවුන් පිළිබඳ විභාගය වීති මුක්ත පාදයේදී පැහැදිලි. වීති මුක්ත කොටසකුත් තියෙනවා. ඒකෙදි තවත් ඒ ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. දැන් ඒ තුනට ඊට පස්සේ එනවනේ පංචද්වාරාවර්ජන, මනෝද්වාරාවර්ජන මේවා ක්‍රියාසිත. අර කොයි දොරටුවෙන්ද අරමුණාවේ කියලා විමසන චිත්තක්ෂණ ඊළඟට මනෝද්වාරාවර්ජනේ මොන අරමුණද මේ ආවේ කියලා විමසන චිත්තක්ෂණය අන්න ඒවා ක්‍රියා. ඒවා කර්මත් නෙමෙයි විපාකත් නෙමෙයි. ඒවා ක්‍රියා. වොත්තප්පන කෘත්‍ය සිද්ධ කරන්නේ මනෝද්වාරාවර්ජනය. ඒක ඔයගොල්ලන්ට කලින් කියලා දීලා ඇති. එබැවින් වොත්තප්පණයද ක්‍රියාසිතකි. චක්කු විඥානාදී දෙපස් විඥානද සම්පටිච්ඡන සම්තිරණහා තදාලම්බනද විපාකයෝය. එතකොට චිත්ත වීතියක අපි කතා කරපු චිත්තක්ෂණ 17 අපි කියපු අර මේ වොත්තප්පන කාර්යෙන්ට පෙර සම්පටිච්ඡන සම්තිරණ ඒවත් මේ විපාක හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි වැදගත්ම දේ එහිදු අනිෂ්ඨාලම්බනේහි ලැබෙන චක්කු විඥානාදී පසද. මොකද්ද අනිෂ්ඨාලම්බනේ කියන්නේ? ඇහැට අවිත්තේන රූපයට పూర్වයෙන්ම අකමැති. අකමැති රූපයක් තමයි කැමති නැති එකක් තමයි දැන් මේ පේන්නේ. ඒකට කියන අනිෂ්ඨාලම්බනේ. එතකොට අන්නේ අවස්ථාවේදී චක්කු විඥානාදී පහ කියන්නේ මොනවද? චක්කු විඥානය, සෝත විඥානය එහෙම ඒ පහම. ඊළඟට සම්පටිච්ඡන සම්තීරණද ජවන අවසානයේ ලැබෙන තදාලම්බනද අකුසල විපාකයෝය. අන්න බලන්න. දැන් ඒක තේරුම් ගන්න. ඇහැට අවිල්ලා තියෙන රූපය අරමුණ අනිෂ්ඨාරම්මණයක් නම් ඒ අවස්ථාවේදී ඔය සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බන සියල්ලම අකුසල විපාක. අකුසල විපාක. එමුකෝ අකුසල විපාක කියන්නේ. දැන් විපාක කියන්නේ పూర్ව කර්මවල ඵලනේ. ඒතර పూర్ව කර්මයකට අනුව තමයි මේ සම්පටිච්ඡන සම්තීරණ මේවා ඇති වෙන්නේ. ඒතර දැන් ආපු රූපය අනිෂ්ඨාරම්මණයක් නේ. ඒතර ඒ අනිෂ්ඨාරම්මණයට එයා හිතේ උපදින්නේ ද්වේෂය. ඒ ද්වේෂය උපදිනකොට මොකද වෙන්නේ? අර ඔක්කොම අකුසල විපාක බවට හැරෙනවා. පරිවර්තනය වෙනවා. ඉෂ්ඨ මධ්‍යස්ථ අනිෂ්ඨාරම්මණයන්හි ලැබෙන ඕ කුසල විපාකය. ඊළඟට අරමුණ ඉෂ්ඨ නම් හෝ මධ්‍යස්ථ නම් ඒ වේලාවෙදි ලැබෙන්නේ කුසල විපාක. එහිදු අතිෂ්ඨාරම්මණයන්හි සම්තීරණහා තදාලම්බන සෝමනස්ස සාගත වන බව දත යුතුය. ඒ වගේම තමයි අතිෂ්ඨාරම්මණ කියන්නේ මේ බලවත් කැමැති, ගොඩාක් ආස කරන, ගොඩක්ම කැමැති අරමුණු වල මෙන්න මේ සම්තීරණ
තදාලම්බන සෝමනස්ස සහගතයි. අතිෂ්ඨාරම්මණයන්හි චක්කුසෝතගාන ජීවහා විඥාන උපේක්ඛා සහගත වෙන හැටිද කාය විඥානයේ දුක්ඛ සහගත සුඛ සහගත වෙන හැටිද ඒව හැබැයි අපි මේ චිත්ත මේ චෛතසික කාණ්ඩයේදී කතා කළා. ඒ ඔක්කොම කතා කළා. දැන් මේ නැවත මතක් කර ගැනීමක් තියෙන්නේ. දැන් මේ කතා කරපුවා චිත්ත වීතිය ඇතුළට වැටුනහම චිත්ත වීතිය ඇතුළේදී වැඩ කරන්න කොහොමද කියලා තමයි මේ කියන්නේ. සම්පටිච්ඡන සම්තීර්ණ උපේක්ඛා සහගත වෙන හැටිද චිත්තපාදයේ දක්වන ලදී. ඒ ඔක්කොම වේලාසෙනින් කියලා දීලා තියෙනවා. ඒ කඩදාසි ටික නිතර බලන්න. මෙසේ ආරම්මනා රූපව වේදනා නියමය වන්නේ විපාක සිත්වලටයි. මොහොනේ ඇති සැටියෙම කැටපතේ පෙනෙන්නක් මෙන් කර්මානුභාවයෙන් ලැබෙන විපාක සිත් ආරම්මනානුරූපව ලැබිය යුතු බැවිනි. එහෙත් ජවනයන්ට මේ නියමය නොලැබෙන බැව් දත යුතුය. අන්න සම්පටිච්ඡන්න සම්තීරණ වොත්තප්පන තදාලම්බන ආදියට ඒ විපාක පිළිබඳ නියමය යෙදුනට ජවන් හතර ඒක අදාළ නැහැ. ඇයි හේතුව? ජවන් හත තමයි නව කර්මය. ඇයි යා දැන් තියෙන අරමුණ අල්ලගෙන ඉන්න වෙලාවනේ. වොත්තප්පන අවස්ථාවෙන්නේ අරමුණ ගන්නෙ. මනෝද්වාරයේ පළවෙනි මේ විඥානේ චක්කු විඥානේ ගන්නෙ. අරගත්තන් පස්සේ දුවන චිත්තක්ෂණ හත නව ඒ කියන්නේ චේතනා හතක්. කියන්නේ කර්ම හතක්. අලුත්. ඇයි දැන් මේක දැන් ඇවිල්ලා තියෙන රූපනේ අල්ලන් ඉන්නේ. දැන් ඇවිල්ලා තියෙන රූපේ අල්ලන් ඉන්නකොට දුවන චිත්තක්ෂණ හත නව කර්ම. ඒක අයිති වෙන්නේ වර්තමානයේට. සක්ලේශ සත්වයන්ගේ ජවන්සිත අනිෂ්ඨාරම්මණයෙහිදු බුද්ධ දර්ශනයෙහි අශ්‍රද්ධාවතුන්ට මෙන් ඇතැම් විට උපේක්ඛා සහගත වේ. ඒක මේ හැමෝටම වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ. කියන්නේ කෙලස් තියෙන අයට සමහර වෙලාවට අනිෂ්ඨාරම්මණයේදී වගේම බුදුහාමුදුරුවෝ දකින්නකොට සද්ධාව නැති අයට වගේ උපේක්ඛා දැන් බුදු පිළිමයක් වෙනාගමක කෙනෙක් සද්ධාව නැති කෙනෙක් බුදු පිළිමයක් දැක්කට නැමෙන්නේ නැහැ නේ. හිතේ වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඒ කියන්නේ. බුද්ධ දර්ශනයෙහි තීර්ථකයන්ට මේ නැතැම් විට දෝමනස්ස සහගතත වේ. ගාම්භීර ප්‍රකෘතිකයන්ට අනිෂ්ඨාරම්මණයේ දොම්නස් ජවන් නොව උපේක්ෂා ජවන් දුවන්නේය. ඒ කියන්නේ දැන් අනිෂ්ඨාරම්මණයක් වුණත් එයා ඒක පිළිගන්නේ නැත්තම් එතන දුක හටගන්නේ, කියන්නේ දුක් වේදනා හටගන්නේ උපේක්ෂා වේදනාව තමයි හටගන්නවා කියලා තියෙනවා. විපාක සිත්වල වේදනා නියමය ආරම්මනානුරූපව පවත්නේය යට කියන ලදී. ඒක කලින් කියලා දීලා තියෙන්නේ. එහෙත් තදාලම්බන පිළිබඳව මේ නියමය ඒකාන්ත නොවේ. එහි විශේෂ ඇති බැවිනි. තදාලම්බන උපදිතොත් උපදින්නේ ජවනයන්ට අනුතුරුවයි. ජවන කෘත්‍ය කරන සිත් 55කි. තදාලම්බන කෘත්‍ය කරන සිත් 11කි. ජවනයන්හි පවත්නා වේදනා තදාලම්බනයන්හිදී ඇතැම් විට වෙනස් වේ. ද ජවන කෘත්‍ය කරන සිත් ටික මේ චිත්ත වීතිවල කියන කාමවචර සිත් 54යි. මේ එතකොට එතන ඇති වෙනවා තදාලම්බන කෘත්‍ය කරන සිත් 11ක්. ජවනයන්හි පවත්නා වේදනා තදාරම්මණයන්හි ඇතැම් විට වෙනස් වේ. එබැවින් කවර ජවනයන්ගේ අවසානයේ කවර ඔන්න දැන් අපි මොන ජවන් වලින් පස්සේද මොන තදාලම්බනද ඇති වෙන්නේ කියලා තේරුම් ගමු. දැන් මේ ඇත්තටම මේ බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ මේ අපේ හිත වැඩ කරන විදිය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මෙච්චර වචන කොටකින් හඳුන්වන්න තරම් දේවල් මේකේ තියෙනවද කියලා. මොකෝ නැත්තේ කොච්චර දේවල් තියෙනවද? හිතේ තියෙන දේවල් කියාගෙන යන්න බලන්න කියලා ඉවර කරත හැකිද කියලා. එහෙම කියලා ඉවර කරන්න බෑ. හැබැයි ඕගොල්ලන්ට හිතේ තියෙන දේවල් කියාගෙන යන්න කිව්වොත් ඕගොල්ලෝ කියාගෙන යන්නේ පරමාර්ථ ධර්ම නෙවෙයි. ඒ හිතේ තියෙන අරමුණු වල නම් නැත්තම් සංඥා නම්. මේ අපි කතා කරන මේ වචන වලට මේ වචන වලට අදාළ අරමුණු හිතේ නැහැ. කියන්නේ සංඥා නැහැ. මේක 아무තු එකක් ඇත්ත. දැන් අපි කිව්වොත් එහෙම පොල් ගස කියලා
ඒක කියනකොට හිතට පොල් ගහේ සංඥාවක් එනවනේ. අපි කියනවා තද ආලම්බන. ඒක එනවද එහෙම එකක්? එන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තියනවද නැද්ද? තියෙනවනේ. ඒක තමයි කියන්නේ. සටහන් සහිත අරමුණු සංඥා ස්කන්ධ තියෙනවා නාම සටහන් රහිත. ඒ සටහන් රහිත ඒවා තමයි හිතේ ශක්තිය. හිතේ තියෙන ශක්තිය. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ බලුබ් එකේ මේකේ තියෙන දේවල් ටික දැන් අපි ගත්තොත් තියෙනවා ප්ලාස්ටික් තියෙනවා යකඩ තියෙනවා එක එක එහෙම තියෙනවනේ එක එක જાති. ඔය අතරේ ආලෝකය තියෙනවා. මේකේ කරන්ට් එකක් තියෙනවද නැද්ද? දැන් කරන්ට් එක පේනවද? කරන්ට් එක පේන්නේ නැහැ. හැබැයි තියෙනවද නැද්ද? තියෙනවනේ. සමහර ඒවාට අපි සමහර ඇම්පියර් 5යි සමහර ඒවා 13යි සමහර ඒවා 15යි තව එහාට යනකොට 32යි 64යි එහෙම එහෙම. හැබැයි අපිට එකක්වත් පේන්නේ නැහැ. පේන්නේ නැතුණාට තියෙනවනේ. ඒ වගේ තමයි භවංග අවස්ථාව නම් අරමුණු කරන්න බෑ කොහොමත්ම. කියන්නේ භවංග කියන අරමුණු රහිත සිතන. භවංග චලන, භවංග උපච්ඡේද, සම්පටිච්ඡන්න, සම්තීරණ, විඥානේ නැතුව අනිත් ටික මේ කියන්නේ. වොත්තප්පන, තදාලම්බන මේ දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙන නිසා තමයි අර වැඩ ටික හිතේ වෙන්නේ. එතකොට දැන් අපි කතා කරන්නේ මේ කතා කරන තදාලම්බන නියමයේ හින්දා මොන ජවනයන් මේ දුවන ජවන්සිටවල මොන ජවනයන්ට පසුව මොන තදාලම්බනද ඇති වෙන්නේ කියන එක. ඒ කියන්නේ තදාලම්බන කිව්වහම ඒකත් විවිධයි. තදාලම්බන කියලා අර මම ඔයගලන්ට තේරෙන්නම කියලා කිව්වේ ඒකයි. ඇහි තියෙනවා රූපය, ඇහි තියෙන රූපය මෙතන ඇහැ කියලා හිතන්න. මෙතන මනස කියලා හිතන්න. මේ ඇහි තියෙන රූපය ඇහෙන් ගන්නවා, මනසේ තියෙනවා. තදාලම්බන දෙක ඒක. මෙයා ගන්නවා, මෙතන තියෙනවා. ඒ තදාලම්බන අවස්ථාවේදී එයා අරමුණ විඥාන ධාතුව අරමුණ ස්පර්ශ කරනවා විතරයි. තිබ්බෙන් පස්සේ ආයේ ඒකත් එක්ක ස්පර්ශ වෙන්නේ නැහැ. ආයි භවංගෙට යන්නේ. ඒක අරමුණ ස්පර්ශ කරන්නේ නැහැ. කියලා අතාරින්න. එතකොට ඔන්න බලන්න අන්න ඒ තදාලම්බන අවස්ථා ඇති වෙන විදි. සෝමනස්ස සහගත ක්‍රියා ජවන අවසානයේහි සෝමනස්ස සහගත වූ තදාලම්බන ලැබේ. සෝමනස්ස සහගත ක්‍රියා ජවන නම් හසිතුත්පාදය හා සෝමනස්ස සහගත මහා ක්‍රියා හතරයි. දැන් අර අපි කලින් කියවනේ ජවන කෘත්‍ය කරන සිත් 55 කියන කාමාවචර කුසල සිත් 54යි හසිතුත්පාද චිත්තය. ඒතර ඔන්න ඒකේ මෙතනින් ඔන්න ඒ 55න් ඔන්න මෙතනට යන ටික බලන්නකො. සෝමනස්ස සහගත ක්‍රියා ජවන. මොනවද සෝමනස්ස සහගත ක්‍රියා ජවන කියන්නේ? අර හසිතුත්පාදයයි ඊළඟට සෝමනස්ස සහගත මහා ක්‍රියාසිත 4යි. ඒ ඔයගලන්ට මතක ඇති චිත්තකාණ්ඩයේදී මහා කුසල් සිත් 8ක් කියා දුන්නානේ. ඒ 8ේම විපාක 8කුත් ක්‍රියා 8කුත් කියා දුන්නා. අනේ ක්‍රියා 8 මේ කතා. එතකොට ඒ ක්‍රියා 8ෙන් තියෙනවා එතන සෝමනස්ස සහගත 4ක්. එතකොට සෝමනස්ස සහගත ඒ 4යි හසිතුත්පාදය කියන 5 තමයි සෝමනස්ස සහගත ක්‍රියා ජවන් කියලා කියන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? සෝමනස්ස සහගත තදාලම්බන නම් සෝමනස්ස සම්තීරණ හා සෝමනස්ස මහා විපාක 4යි. රහතන්ගේ චිත්ත විපර්යාසයක් නැති බැවින් මේ මෙසේ වන බව දත යුතුය. ඒ කියන්නේ රහතන් වහන්සේලා මේ අරමුණු වල හිත පෙරලෙන්නේ නැහනේ. ඒ අරමුණු වල හිත පෙරලෙන්නේ නැති හින්දා තමයි සෝමනස්ස සහගත ක්‍රියා ජවන දිව්වහම තදාලම්බනත් සෝමනස්ස සහගත වෙන්නේ. හසිතුත්පාදයේදී විතරක් අරක වෙනස් වෙනවා. ඔන්න දැන් මතක තියාගන්න එක තදාලම්බන වර්ගයක් තමයි සෝමනස්ස සහගත තදාලම්බන. ඒ කියන්නේ ඒ චිත්තක්ෂණය ඇතුලේ චිත්තක්ෂණයක් ඇතුලේ චෛතසිකනේ තියෙන්නේ. චෛතසික රාශියක් තියෙන්නේ. එතකොට තදාලම්බන කියන චිත්තක්ෂණය ඇතුලේ ප්‍රධාන චෛතසිකය තමයි ඔය සෝමනස්ස සහගත අවස්ථාවේ ඇති වෙන ප්‍රීති චෛතසික. ඒකත් එක්ක තමයි ඒක ගන්න. දැන් සතුටු අර සම්පටිච්ඡන සම්තීරණ වලින් පස්සේ ඒකට බැඳුනහම ලෝභය හරි මොකක් හරි එකෙන් බැඳුනහම එයා ඒක ගන්න විදිහ තමයි ඒ කිව්වේ.
ඊළඟට උපේක්ඛා සහගත ක්‍රියා ජවන අවසානයේ උපේක්ඛා සහගතම තදාලම්බන ලැබේ. ඊළඟට තේරුම් ගන්න අර දුවන ජවන් හත උපේක්ඛා සහගත ජවන් හතක් වුණොත් ඊළඟට එන තදාලම්බන දෙකත් උපේක්ඛා සහගතයි. දැන් බලන්න මොනවද ඒ කියලා උපේක්ඛා සහගත ක්‍රියා ජවන නම් උපේක්ඛා සහගත මහා ක්‍රියා හතරයි උපේක්ඛා සහගත තදාලම්බන නම් උපේක්ඛා සහගත සම්තීරණ ද්වයහා එබඳු මහා විභාග හතරයි. ඒ හේතු ඔක්කොම කලින් චිත්ත පාඩම් වලදී කියලා තියෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ දෝමනස්සේ සම්බන්ධයි. ඒ කියන්නේ දැන් දෝමනස්ස මම ඒක ඊට කලින් තේරෙන විදිහට කියලා ඉන්නා. කැමති නැති අරමුණක් ඇහි ආපాతගත වෙනවා යම් විට. ඒ අරමුණට කැමති නැහැ. අකමැති වුණත් ඒක හිතේ සටහන් වෙන්නේ නැද්ද? ඇයි අකමැති නම් සටහන් වෙන්නේ? දැන් මට මේ පේන එකට මං කැමති නැහැ. අර කියන සමහර නොදකින් කියලා. මේකට කැමති නැහැ. ඇයි? අන්න ඒක තමයි මේ දැන් කතා කරන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් අපි කිසිසේත්ම දකින්න අප්‍රසන්නම දෙයක් පේනවා. කැමතිම නැහැ. ඒකට තරහයි. එහෙම ඇයි ඒක එන්නේ හිතට? එන්නේ මෙන්න මේ තදාලම්බන නියමයේ නිසා. බලන්නකො මේවා බුදුහාමුදුරුවෝ කියලා දෙන ලස්සන. දැන් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න එපයි හරිනම්. ඇයි දෙයියනේ මං කැමති නැති එක මගේ හිතේ මොන මල වදයක්ද මට මේ? කැමති නැහැ. එහෙම සටහන් වුණාන් පස්සේ ආයෙ අයින් කරලා හූරලා අයින් කරන්න බෑ. කොහොමදවත්ම බෑ. ඔන්න ඒක වෙන හැටි බලන්න. දෝමනස්ස සහගත ජවන අවසානයේ උපේක්ඛා සහගත වූම තදාලම්බන ලැබේ. ඔන්න බලන්න දොම්නස් තදාලම්බන නැති බැවින් හා වේදනා වශයෙන් අන්‍යෝන්‍ය විරුද්ධ ස්වභාව හේයින් සෝමනස්ස තදාලම්බන නොලැබෙන බැවින් දෝමනස්ස ජවන අවසානයේ තදාලම්බන නොයිපද ඉදින් භවංග උපදින්නේ නම් ඒ භවංගද උපේක්ඛා සහගත වේ යුතුයි. ඒක මේක මෙතන නියමයට අදාළ කාරණයක් නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අකමැති රූපයකට තදාලම්බන ඇතුන් නැහැ කියමුකෝ. ඒ ඇතුන් නැතු වුණාන් පස්සේ ඊළඟට භවංගනේ. එතකොට මේ භවංග උපේක්ඛා සහගත මෙතන කියන්නේ ඒකනේ. භවංග නම් හටගන්නේ භවංග උපේක්ඛා සහගත විය යුතුයි කියලා. හැබැයි භවංග වල එහෙම තත්ත්වයක් නැහැ නේ. භවංග වල එහෙම සපත් දුකක් උපේක්ෂාවක් කියලා එකක් නැහැ. එතකොට අර ඒක නිසා තමයි ඊළඟට මේ දොම්නස් සහගත තදාලම්බන කියලා જાතියකුත් නැහැ. ඒක නිසා අර අකමැති රූපය අකමැති අරමුණ ගන්නේ දෝමනස්යෙන් නෙවෙයි උපේක්ෂාවෙන්. ඒ කියන්නේ දැන් ඒකට අපි ගැටෙනවා තමයි අකමැති තමයි. හැබැයි දොම්නස් කියන්නේ දෝමනස්ස සහගත තදාලම්බන කියලා જાතියක් නැති නිසා එයා ඒක ගන්න උපේක්ෂාවෙන් කියලා කියනවා. එහෙම නොගත්තොත් ඊළඟට එන භවාංග උපේක්ඛා සහගත වෙන්න ඕන. හැබැයි භවාංග වල එහෙම එකක් ගතියක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. මේ හේතුවෙන් සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට දෝමනස්ස ජවන් දිය වූ කල ඉදින් තදාලම්බන නොලැබේ නම් යම්කිසි පුරුදු අරමුණක්ගෙන උපේක්ඛා සහගත සම්තීරණයක් ඉපද ඉක්බිති සෝමනස්ස භවාංග වන්නේයයි කියනු ලැබේ. ඒක හරි සංකීර්ණ තැන. හිමින් සැරේ ලියා ගන්න ඕනේ. මේ හේතුවෙන් කියලා මේ කියන්නේ අර ආපු අනිෂ්ඨාරම්මණය තදාලම්බන විසින් ගන්නෙ නැත්තම් කියන එක තමයි මේ හේතුවෙන් කියලා මේ කියන්නේ. තදාලම්බන වශයෙන් ඒක ගන්නෙ නැත්තම් මොකද්ද කියන්නේ ඊගාවට සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට දෝමනස්ස ජවන් දියු කල. කියන්නේ අර ජවන් හතේ දෝමනස්ස සාගත අර දෝමනස්ස මේ කුසල් මේ සිත් අටේ දෝමනස්ස කතාවක් නැහැනේ. දෝමනස්ස කතාව තියෙන්නේ කොහෙද? දෝමනස්ස සහගත පාටික සංප්‍රයුක්ත අසංඛාර සසංඛාර. ඔන්න ඔතන විතරයි නේද දෝමනස්ස කතාව වෙන්නේ. ලෝභය එන්නේ සෝමනස්ස සහගතයි උපේක්ඛා සහගතයි. කුසල් වල එන්නේ කියන්නේ මේ ලෝභ සහගත සිත් වල එන්නේ. එතකොට
මේ මෝහ සහගත සිත්වල කොහොමත් උපේක්ඛා සහගතයි. ද්වේෂ සහගත සිත් දෙකේ තමයි දෝමනස්ස සහගත ඉන්නේ. එතකොට මෙතන බලන්නකෝ. මෙතන කියනවා සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට දෝමනස්ස ජවන් දිව් කල. කියන්නේ සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට කියන්නේ මේ කුසල් අරමුණක් කියන්නේ කුසල චේතනාවකින් ඉපදුන අයට ළඟට දුවනවා මේ දෝමනස්ස ජවන්. එතකොට එහෙම දෝමනස්ස ජවන් දිව්වහම තදාලම්බන කියන්නේ දෝමනස්ස තදාලම්බන කියලා જાතියක් නැහැ. එතකොට නොලැබේ නම් යම්කිසි පුරුදු අරමුණක්ගෙන උපේක්ඛා සහගත සම්තීරණයක් ඉපිද. අන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ? උපේක්ඛා සහගත සම්තීරණයක් ඇති වෙලා ඉක්බිති සෝමනස්ස භවංග වන්නේයි කියනු ලැබේ. එතකොට මේ දැන් යා අර අකුසල් සිත් මොකක් හරි දෝමනස්ස සහගත ජවන් හතක් දුවනවා. පටික දැන් අරමුණ අනිෂ්ඨාරම්මණයනේ. එතකොට පටික සම්ප්‍රයුක්ත සිත් තමයි ඇති වෙන්නේ. එතකොට පටික සම්ප්‍රයුක්ත සිත් දෙකෙන් මොකක් හරි එකක් අරගේ දුවනවා. හතක් වාරයක් දුවනවා. දිව්වට පස්සේදී දෝමනස්ස සහගත තදාලම්බන කියලා જાතියක් නැති නිසා එතනදි වෙනවා කියන්නේ මේ පෙර පුරුදු වෙන අරමුණකින් මම මේකට කැමති නැත්තම් එයා මනෝද්වාරයෙන් වෙන අරමුණක් ඒ මොහොතේදී අරමුණු කරමින් මොකද වෙන්නේ? උපේක්ඛා සහගත සම්තීරණයක් ඇති වෙලා සෝමනස්ස භවාංග වන්නේ කියන්නේ. භවාංග කියන්නේ භවාංගයට යන්නේ සෝමනස්ස සහගත සිතකින්. ඒක හරියට මෙහෙමයි. ඔක ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. අපි හිතමු මේ මෙහෙම ගමුකෝ. ඕගොල්ලෝ කැමතිද මේ අප්‍රසන්න අප්‍රිය දේවල් මතක් කරගන්න? කැමති නෑනේ. හැබැයි එහෙම දේවල් දැකලා තිබුණා නම් කලින් අප්‍රසන්න අප්‍රිය දේවල් මතක් කරගන්න කොහොම මතක් වෙන්නේ නැද්ද? වමනේ ගොඩක්. ඔය කියන්නේ ඔය අන්න දැක්කම. අපි දැන් වමනේ ගොඩක් දකින්න කැමතිද? මතක් කරගන්න කැමතිද? හැබැයි වමනේ ගොඩක් මතක් කරගන්න එපා කිව්වොත් මොකද්ද මතක් වෙන්නේ? මේ කියන්නේ ඒක. දැන් මේක අර ධර්මයෙන් මේක විස්තර කරනවට වඩා ලේදී එහෙම කිව්වා. එතකොට අකමැති දෙයක් මතක් කරගන්න එපා කිව්වහමත් ඒක මතක් වෙන්නේ අර උපේ මේ දෝමනස්ස සහගත තදාලම්බන නැති නිසා. දැන් තේරෙනවද දන්නේ? දෝමනස්ස සහගත තදාලම්බන කියලා જાතියක් තිබුණා නම් එයා ඒ අරමුණ බැහැර කරනවා. ඒ කියන්නේ දැන් අපිට එළියේ තියෙන එක බැහැර කරන්න බෑනේ. ඇතුළට ගත් එක බැහැර කරන්න පුළුවන් දෝමනස්ස සහගත තදාලම්බන කියලා જાතියක් තිබුණා නම් දැන් සෝමනස්ස සහගත තදාලම්බන තියෙන හින්දා තමයි ඕන වෙලාවක අපිට පුළුවන් මේ ඕනම දැන් අපි හිතමුකෝ දැන් ඔයා අපි කියන ඔයාට මේ වමනේ දාපු එකක් මතක් කරගන්න එපා කියලා. හැබැයි කිව්වන හරියන්නේ නැහැ එනෝනේ. අරමුණ එනවා. එතකොට මොකද්ද කරන්නේ මේ ලස්සන මල් වට්ටියක් මතක් කරගෙන ඒක අමතක කරනවා. එහෙම තමයි කරගන්න වෙන්නේ. නැත්තම් අර අරමුණ නැති කරගන්න බෑ. ඒක නිසා තමයි මෙතන කිව්වේ ඒ චිත්ත වීතිය ඇති වෙලා නැති කියන්නේ ඒ චිත්ත වීතිය අවසන් වුණාම හිත භවංගයට යන්නේ සෝමනස්ස සාගත චිත්තක්ෂණ වලින්. කියන්නේ ශනිකව සෝමනස්ස සාගත අරමුණකට හිත මාරු කරනවා. ඒක වෙන්නේ මේ ජවනය ඇතුලේ නෙවෙයි. මේ ජවන් ඒක කරන්නේ ජවන් සිත් වලින් නෙවෙයි. ජවන් හත දුවල වැඩේ වෙලා ඉවරයි. හැබැයි නමුත් මේ පරිවර්තනය කරන්න මෙන්න මේ කියන මේ උපේක්ඛා සහගත සම්තීර්ණයක් ඇති වෙන්නම ඕනේ. උපේක්ඛා සහගත සම්තීර්ණය. ඊට පස්සේ බලන්නකො ආවර්ජනයක් නැතිව සම්තීර්ණයක් මේ අතර කෙසේ උපදීදයි නොසිතිය යුතුය. අන්න ඒක මේ හිතන්න එපා කියලා තියෙන. ඉතින් එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් නේ. තදාලම්බ නැති වෙන්නේ නැත්තම් කොහොමද මේක අස්සට මේ සෝමනස්ස සහගත සම්තීර්ණයක් එන්නේ කියලා. ඒ කියන්නේ මේ එහෙම දෙයක් වෙන්නේ. මම තව උදාහරණයක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්කෝ. ඔයගොල්ලන්ට බයක් ඇති වුනහම ඉතිපිසෝ මතක් වෙන්නේ. ඔන්න ඔකේ. බයක් ඇති වුනහම නේද? ඉතිපිසෝ මතක් වෙන්නේ. පාරේ යනකොට රෑ කරුවලේ ටෝච් එකක්වත් නැහැ. මොකක් හරි හෙල වෙනකොට කරේ හොල්මනක් වගේ එකක් දැක්කහම ඉටි කොලයක් වෙන්නේ නැති, සුදු රෙද්දක් වෙන්නේ නැති.
අර ඒ තමයි අර ඒ චිත් දැන් දුවන චිත්ත වීතිය තුල දුවන්නේ මේ අමනාප අරමුණක් එක්කනම් චිත්ත වීතිය එයා උත්සාහ කරනවා මනෝද්වාරේ මනෝ විඥානයේ විසින් උත්සාහ කරනවා හිත අරමුණක් මතු කරගන්න. එතකොට මෙතන පොතේ කියලා තියෙනවා ඒක එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්නවත් එපා කියලා. එහෙම වෙනවනේ. ඒක හිතන්න එපා. දැන් එහෙම වුණොත් අර චිත්ත වීතිවල නියමයන් වරදිනවා. හැබැයි මේ වෙන්නේ තදාලම්බන නියමයක්. මොකද තදාලම්බන වල දෝමනස සහගත තදාලම්බන නැති නිසා ඒ විදිහට තමයිලු ඒ අරමුණ පරිවර්තනය වෙන්නේ. කියන්නේ උපේක්ඛා සහගත සම්තීර්ණයකින්. උපේක්ඛා සහගත කියන්නේ අර කියන්නේ ඒක හිත බැලන්ස් කරන වෙලාවේ. නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? එම චිත්ත වීති වේගයෙන් හිතේ දුවනවා. ඒතර කම්පනයක්. ඒ කියන්නේ එකම චිත්ත වීතිය වේගයෙන් හිතේ දිවුවොත් එයාව කම්පණයටපත් වෙනවා. සමහර 100 නැති වෙලා වැටෙන්න පුළුවන්. අන්න ඒක වළක්ව ගන්න තමයි අර දුවන චිත්ත වීතිය ඇතුළෙම උපේක්ඛා සහගත සම්තීර්ණයක් ඇති වෙන්නේ. ජවන්නනින් පස්සේ සම්තීර්ණ නැති වෙන්නේ නැහැ. එහෙම ඒක නියමයක් නෙවෙයි. ඒක නිසා තමයි මේ කියන්නේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා හිතන්න එපා කියලා. කොහොමුණත් වෙනවනේ. මම ඒකයි සරල උදාහරණයකින් කිව්වේ. කියන්නේ ඒක එහෙම නොවුනොත් අර තදාලම්බන නොමැතිව ජවන් දිව්වහම ඒක මේ චිත්තයට පීඩාවක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. චිත්තයට මේ අදි පීඩාවක්. ඇයි සුඛ වේදනාවකුත් නැහැ, දුක්ඛ වේදනාවකුත් නැහැ. මොනවත්ක්වත්ම නැතුව එකම අරමුණක චිත්ත වීති දුවනකොට වේගයෙන් ඒක මේ හරියට අර බලය එළියට ගන්න නැතුව එක දිගට මෝටරයක් දුවනවා වගේ. එතකොට වෙන්නේ මොකද? රත් වෙලා පිච්චෙනවනේ. අන්න ඒක තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ එකම චිත්ත වීතියක් තමයි දුවන්නේ. අර උපේක්ෂා සාගත සම්තීර්ණයක් ගන්න බැරි වුණොත් මේ අකුසල චෛතසික අකුසල මේ ජවන්සිට දුවන වෙලාවකදී අකුසල දැන් අනිෂ්ඨාරම්මණයක් ඇහි තියෙනවා. අනිෂ්ඨාරම්මණය ඇහි තිබුණාට තදාලම්බන මගින් හිතට ගන්නවා. හිතට ගත්තර ඒ අරමුණට කැමති නැහැ. කැමති නැතුනම වෙන්නේ ආපහු අර අරමුණම එම චිත්ත වීතියෙම දුවනවා. දැන් මේක අයින් වුණ නැතුනොත් ආපහු එම චිත්ත වීතියෙම දුවනවා. තවත් ඒ චිත්ත වීතියටම එකම අරමුණක නම් දුවන්නේ. චිත්ත වීති දැන් ඒක තව ඉස්සරහට ඕගලන්ට ඒක කියලා දෙනවා මේ ගොඩක් වෙලා එකම අරමුණක ඵල සමාපatti වල ඇර කාමාවචර අරමුණක චිත්ත වීති දුවන්න බෑ ගොඩක් වෙලා. ඒ දුවන්න බැරි අය කියලා ඉස්සරහට කියනවා. එහෙම දිව්වොත් වෙන්නේ චිත්ත කම්පනයක්. සිතේ කම්පනයක් ඇති වෙනවා. සිතේ කම්පනයක් ඇති වෙලා එයාට සිහිය නැති වෙන්න පුළුවන්. දැන් ඔය ලොකු වේදනාවකදී ලොකු ඔය වෙලාවක සමහර වෙලාවට අර එහෙම වෙන්නේ මිනිස්සුන්ට. ඇදගෙන වැටෙනවා, කලන්තේ දාලා වැටෙනවා. ඒ කියන්නේ හිතට බෑ ඊට පස්සේ ආව පාලනය කරන්න. ඒක හරියට අර මට පේන විදිහට උදාහරණය අරක තමයි අර එළියට බලය දෙන්න නැතුව මොකක් හරි මෝටරයක් දිවුවොත් නිකන් ඔන්න ඔහෙ එක දිගට දිවුවොත් මහ වෙලාව දුවන්න හම්බෙන්නේ නැහැ. රත් වෙලා පිච්චෙනවා. ඒකම තමයි වෙන්නේ මේ දැන් සැපසාගත කුසල අරමුණක ඕක වෙන්නේ නැහැ. ඇයි සැපසාගත කුසල අරමුණේ චිත්ත වීතියට වෙහසක් නැහැ. කියන්නේ ඒක හරියට නිකන් අර මේ රස කෑම කනවා වගේ. ඒක දිවට වෙහසක් නැහැනේ රස කෑම කනකොට ඒ වගේ. ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගන්න. නිරෝධ සමාපත්තියට අනුතුරුව ආවර්ජන නැතිවම ඵලසිත උපදින්නාක් මෙන් මේ ධර්මතාව වශයෙන් සිද්ධ විය හැකි බැවිනි. තවද මේ සම්තීර්ණයෙන් වන්නේ භවංග කෘත්‍ය. අන්න ඒ සම්තීර්ණයෙන් වෙන්නේ තර භවංග කෘත්‍යෙම තමයි කියලා කියනවා. මම මේ ටිකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කලේම අනිෂ්ඨාරම්මණයක් අපේ ඉන්ද්‍රයන් පහෙන් එකකට අරමුණු වුණ ආපాతගත වුණාම උනත් ඒක අනිෂ්ඨ කැමති නැති උනත් ඒක මනෝද්වාරයේ සපහන් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ඒක මතක තියාගන්න. එතකොට අර මැදට උපේක්ඛාසගත සම්තීර්ණයකින් එයා බැලන්ස් කරගන්නේ බැලන්ස් නොකරොත් වෙන්නේ එක දිගට අර චිත්ත වීති දුවනවා. මොන චිත්ත වීතිද? අකුසල් ජවන් හතක් දිව්වේ. ඒ අරමුණ අනිෂ්ඨාරම්මණය අකුසල් ජවන් හතක් දුවනවා.
අකුසල ජවන් හතම නැවත දුවන්න වෙනවා. දුවනවා අර මොකද අනිෂ්ඨාරම්මනේ ගලවන්නනේ උත්සාහ කරන්නේ. හැබැයි ගලවන්න බෑ. ගලවන්න බැරි වුණාම අර එකම දුවල චිත්ත කම්පනයකටපත් වෙනවා. සිත කම්පනයට. වෙන දෙයක් නේ කොහොම? අර රවුමක මිනිස්සේ දිවුවොත් එක දිගට මහ වෙලාවක් දුවන්න හම්බෙන්නේ නැහැ. හරි. ඒ ටික දැන් තේරෙන්නේ නැති කියලා මං හිතනවා. වැටහුණානේ නේ. මේ නැත්තම් මේක කියුවට තේරෙන්නේ නැහැ හොඳ. ඒක අපි වෙන්නේ කොහොමද කියලා මේ ප්‍රායෝගිකවම තේරුම් ගන්න. ඔන්න ඊළඟ ටික නම් ලේසි පැහැදිලි කරන්නම් ලොකු දෙයක් නැහැ. සෙසු දස අකුසල ජවනයන් කෙරෙන්ද. මොකද්ද මේ සෙසු දස අකුසල ජවන් කිව්වේ? අර මෙතනට දෙකක් ගියානේ මොන දෙකද? දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත. එතකොට ඉතුරු වෙනවනේ තව 12න් 10ක්. ඒ කියන්නේ අකුසල ලෝභ සහගත 8යි. මෝහ සහගත 2යි 10ක්. අන්න ඒ 10 අකුසල ජවන් කෙරෙන්ද අෂ්ටවිධ කාම කුසල ජවනයන් කෙරෙන්ද ආරම්මනානුරූපව මෙතන අෂ්ටවිධ කාම කුසල ජවන් කියලා කියන්නේ මේ කුසල් 8 හොඳේ කුසල් 8 ආරම්මනානුරූපව තදාලම්බන උපදින්නේය. එහිද අකුසල ජවනයන්ට අනතුරු අහේතුක තදාරම්බනද ද්වි හේතුක ජවනයන්ට අනතුරු ද්වි හේතුක තදාරම්බනද ත්‍රි හේතුක ජවනයන්ට අනතුරු ත්‍රි හේතුක තදාරම්බනද බොහෝ සෙයින් ලැබෙන බව දකි. ඒක නැති අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඒ දුවපු සිත් තුන ඇතුලේ තිබුණේ හේතු තුනක් නම් ඒ තදාලම්බනය ත්‍රි හේතුකයි, දෙකක් නම් ද්වි හේතුකයි, එකක් නම් ඒක හේතුකයි. ඒකට හේතුව දුවන ජවනය මේ අරමුණේ දුවන ජවනයට අනුරූපව තමයි තදාලම්බනේ හටගන්නේ. ඒක නිසා ඒක මේ තේරුම් ගන්න ඒ විදිහට. මේ තදාරම්භන ප්‍රතිසන්දි ජනක කර්මයට මේ තදාරම්භන ප්‍රතිසන්දි ජනක කර්මයට. ඒක මොකද්ද? ජනක කර්මය කියන්නේ උපදීම පිණිස සකස් වෙච්ච කර්ම වලට. එතකොට ඒකට තමයි ප්‍රතිසන්දි දෙන්නේ. විපාක වශයෙන් ලැබුණත් නොඑක් වීතිවල නොඑක් ආකාර වේ. ප්‍රවෘත්ති විපාක දෙන කර්මයෙන් උපදින කල කිය යුක්තක්ම නැත. ඒ කියන්නේ මේ කියපු තදාරම්භන ප්‍රතිසන්දි ජනක කර්මයට ඒ කියන්නේ ඉපදෙන මොහොතේදී දැන් අර දුවපු චිත්ත වීතියේ ඒ තදාලම්බන නිසා තමයි ඒ ජනක කර්මය ප්‍රතිසන්දියට හේතුවක් වෙන්නේ කියලා තමයි මේ කියන්නේ. ඒක අපි ඔයගලන්ට කලින් පැහැදිලි කරලා තියෙනවා. එසේම තදාරම්බන ලැබෙතොත් ලැබෙන්නේ කාමාවචර ජවනාවසානයේහිමය. මහග්ගත ලෝකෝත්තර ජවනාවසානයේහි නොලැබේ. ඒක පැහැදිලි ඔයගොල්ලන්ට කියලා දීලා ඇත්තේ. තදාලම්බන ධාන ලෝකෝත්තර. ඒ කියන්නේ මාර්ගඵලවල ධානවල ලැබෙන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ මේ මනෝද්වාරයට ගත්ත අරමුණක් නේ තියෙන්නේ. එහෙන් කලින් නැසෙන් අපෝ නෙවෙයි. ඒ හින්දා හොඳ. කාමාවචර ජවන් සවිප්පන්දන බැවින් හා මහග්ගත ලෝකෝත්තර ජවන් අවිප්පන්දන බැවින් විප්පන්දන නම් චලත්වය. ඒ කියන්නේ මේ දැන් ඔය අවිප්පන්දන සවිප්පන්දන කියන්නේ කාමාවචර කුසල් කාමාවචර ජවන් 54 දුවන්නේ චලනය වෙන අරමුණක. කියන්නේ හෙල වෙන වෙනස් වෙන අරමුණක. නමුත් මහග්ගත ලෝකෝත්තර චිත්ත වීති වල දුවන්නේ චිත්ත වීති වැඩ කරන්නේ අචල අරමුණු වල. දෙල්ලෙන්නේ නැහැ කියන්නේ එක ආකාරව තියෙන අරමුණු වල. ඒක තමයි මෙතන කිව්වේ. ඊට පස්සේ එසේම තදාලම්බන උපදුතොත් උපදින්නේ ආයිත් කිව්වනේ. කිව්වේ නෑ. කාමාවචර සත්වයන්ට මේ. රූපාවචර අරූපාවචර සත්වයන්ට තදාලම්බන උපදින්නේ නැහැ. ඒ කියන්නේ ධාන වලින් උපන් අයට තදාලම්බන නැහැ. රූපාවචර අරූපාවචර තදාලම්බන උපක්නිශ්‍රේ කොට ඇති කාම භවංග නැති බැවින්හා සාන්ත වූ මහග්ගත ජවනයන්ට අනුතුරුව තදාලම්බන නොලැබෙන බැවිනි. එසේම තදාලම්බන උපදින්නේ කාමාවචර ධර්ම අරමුණු කල්හිමය මහග්ගත ලෝකෝත්තර ධර්ම අරමුණු කල්හි නූපදින්නේය. තදාරම්මන ඒකාන්ත පරිත්තාරම්මන බැවිනි. මේ ගාථාවේ මේක මේ පොතේම තියෙන ගාථා මම ඔය දැම්මේ තේරෙන්න තව ටිකක්. ඒකේ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන විදිහ ඔකේ තියෙනවා කාමේ ජවන සත්තාලම්බනානන් නියමේ සති විභූතේති මහන්තේච තදාලම්බන මීරිතං කියලා. ඒක තේරුම් ටික බලන්නකෝ.
ඒ ඔක්කොම ටික මේ දැන් තදාලම්බන නියමය කෙටි කරලා තමයි මේ දාලා තියෙන්නේ සංක්ෂිප්තය. කාම භවයේහි ජවන සත්ව ආලම්බන යන මොවුන්ගේ නියමය ඇති කල්හි විභූතාරම්මණයෙහිද අතිමහන්තාරම්මණයෙහිද තදාලම්බන කියන ලදී. එතකොට තදාලම්බන ලැබෙන්නේ මොන වේද? කාම භවයේහි ජවන සත්ව ආලම්බන යන මොවුන්ගේ නියමය ඇති කල්හි විභූතාරම්මණයෙහිද අතිමහන්තාරම්මණයෙහිද තදාලම්බනය ඇති වෙනවා. තදාලම්බන ලැබෙන හේයින්ම ආරම්මන විභූතෝ අතිමහන්ත වන්නේ නොවේ. තදාලම්බන නැතද බ්‍රහ්මයන්ගේ ආරම්මන විභූතහා ඒකත් තේරුම් ගන්නකො. ඒ කියන්නේ මේ අපි අර කතා කරානේ මහන්තාරම්මන අතිමහන්තාරම්මන එහෙම කියලා. එතකොට ඒ අරමුණ මහන්තාරම්මන අතිමහන්තාරම්මන හෝ වෙන්නේ තදාලම්බනයේ ස්වභාවය නිසා නෙමෙයි. එතකොට මේ මොකද හේතුව දැන් දිව්‍ය බ්‍රහ්මයන්ට තදාලම්බන හටගන්නේ නැහැ. ඒගොල්ලන්ගේ චිත්ත වීතිවල. ඒක නිසා තේරුම් ගන්න තියෙන්නේ මේ තදාලම් මේ මහන්තාරම්මන හෝ පරිත්තාරම්මන වෙන්නේ තදාලම්බන නිසා නෙවෙයි. කොහොමත් චිත්ත වීතිය ඇතුලේ තදාලම්බන ඇති වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඔක දැන් මම ඔන්න තවත් පැහැදිලි වෙනස් වෙන් කළා. තත් ආලම්බන තදාලම්බන. ඒ උන් තමයි වචන හැදෙන්නේ. තත් කියලා කියන්නේ එම කියන එක. ආලම්බන කියන්නේ අරමුණට. එම අරමුණ. එම අරමුණ කියන්නේ අර චිත්ත වීතිය දුවන අරමුණ. මයි ගන්නේ ඒක නිසා තමයි තත් ආලම්බන කියලා කියන්නේ. ඒ ජවනයන් විසින් ගන්නාලද ආලම්බනේ යම් සිතකට ඇත්තේද ඒ සිත තදාලම්බනයි තදාරම්බනයන්ද මෙය. තදාලම්බන පිළිබඳ මේ දැක්වුණු විභාගයේ සියුම්ය සංක්ෂිප්තයි. ගුරු මුඛයෙන් හා ග්‍රන්ථාරයෙන් විශේෂ තව දැනගත යුතුයි. ඒ කියන්නේ මේ තදාලම්බන ගැන මේ බොහොම මේ කෙටි කළා මේ දැම්මේ මේ පිළිබඳ තව දුරටත් තියෙනවා අපේ මේ ත්‍රිපිටක පොත්වල මීට වඩා විස්තර කළා. දැන් අපි මේ කතා කරන්නේ ත්‍රිපිටක පොත්වල තියෙනව නෙවෙයි. අභිධර්මාර්ථ සංග්‍රහය. ත්‍රිපිටකය තවදුරටත් පරිහරණය ඔයගොල්ලන්ට ජීවිත කාලේ වෙලාවක් ආවොත් ත්‍රිපිටකයේ තියෙන අභිධර්ම පිටකය පරිහරණය කරන්න මේවා තව විස්තර ගොඩාක් තියෙනවා. එහෙම තියෙනවා. දැන් මේ අද අපි කතා කරේ තදාලම්බන නියමය. මේ ගැන ආයි කතා වෙන්නේ කොහෙවත්. ඒක නිසා මේ දැන් තදාලම්බන නියමයෙන් පස්සේ චිත්ත වීති කතන්දරෙත් ඉවරයි. චිත්ත වීති වෙලා අවසානයේනේ තදාලම්බන. ඊට පස්සේ තියෙන භවංග. එතකොට චිත්ත වීති පිළිබඳව මේ අද කතා කරපු කොටස මේ නොවැටහෙන තැනක්. දැන් මේක මේ 1 2 3 කියලා මේ කළුව කරෙන් දාලා තියෙන්නේ තදාලම්බන ලැබෙන අවස්ථා 3යි තියෙන්නේ. ඒ 3 තමයි ඒ දාලා තියෙන අනිත් ඒවා නිකන් විස්තර විතරයි. එතකොට මේ තදාලම්බන කාර්යය පිළිබඳව තදාලම්බන චිත්තක්ෂණ දෙක ගැන ඔයගොල්ලන්ට නොවැටහුණු නොතේරුණු දෙයක් තව තියෙනවද? කියනවා නම් ඒකත් මෙහෙම පැහැදිලි කරලා අවසන් කරමු. මොකද ආපහු මේ කොටස කතා වෙන්නේ නැහැ. එහෙම මේ අපි මේ කියපු ටික දැන් මේ මං කොලේ මේ අඩු කරලා නැහැ. ඒක මේ පොතේ තියෙන තේරුම් විස්තර දාලා තියෙන්නේ. මුකුත් වචනයක්වත් අඩු කරේ නැහැ. මේ අන්තිමට මම වැඩිපු මේ දැම්මේ තවදුරටත් මේකේ විස්තර ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් ත්‍රිපිටක පොත්වල තියෙන කරුණු කොළවල ගහලා දෙන්න බෑ. එහෙම වුණොත් පන්ති තියන්න වෙන සතියට එකයි. කොතර කරුණු තියෙනවද? ඉතින් ඕගොල්ලන්ට තවදුරටත් ඒ ගැන දැනගන්න මේ තදාලම්බන නියමය අත්‍යවශ්‍යම දැනගෙන ඉන්න. මොකද තදාලම්බන කාර්ය තදාලම්බන කෘත්‍යය ඇතුලේ තමයි තදාලම්බන කියන අවස්ථාවක් චිත්ත වීතිවල තියෙන නිසා තමයි මේ සේරම අරමුණු හිතේ තියෙන්නේ. ඒක වැදගත් වෙන්නේ අපිට ඒකයි. දැන් අපිට ඒක මේ හිතේ මේ හැම සටහනක්ම හිතේ පිහිටන්නෙම ඒ නිසා. ඒ හින්දා මේක වැදගත් වෙනවා. හොඳට තේරුම් අරගෙන මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. තව මේ වගේ කොළමන් හිතන්නේ 2කින් 3කින් චිත්ත වීති කාණ්ඩය ඉවර වෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට හිත වැඩ කරන හැටි කියලා දීලා ඉවරයි. එතනින් පස්සේ තියෙන්නේ මාර්ගය පිළිපැදලා මේ හිත වේගය අඩු කරගෙන කුසල් දාලා අකුසල් නැති කරලා ඒ වැඩ ටික තමයි ඊගාවට තියෙන්නේ. කොහොම යන අතරේ ඊළඟට අපි සමත විදර්ශනා. ピリバンドが肩からケリマ
ප්‍රායෝගිකව මේ කියපුවා හිත ඇතුලේ යොදාගෙන මේක අවසන් කරලා ඉවරයක් කරමු. ඉතින් මේ ජීවිතේ මැරෙන්න කලින් කොහොම හරි මොකක් හරි හතරෙන් එකක් අරම නෙමෙයි. කොහොම හරි කමන්නේ මේ ඔයගොල්ලෝ මේ ඊටු ටිකක් මේ විදිහටම අවසන් කරලා ඉක්මනටම අපේ ප්‍රායෝගික පැත්තට අපි හැරෙමු. ඒකට අපි දිනයක් වෙලාවක් පස්සේ වෙන් කරගමු. භාවනා කර්මස්ථාන දිනු කරමු. ඊට පස්සේ. එහෙනම් අපි අද නවත්තනවා. හැම දිනකටම පෙරමුණ සරණයි.